මෞනි අති ප්‍රේමනීය වූ ලෝ අමරේ දිව්‍ය තරුව වූ පසසමු ගී ගයා ලොවේ උතුම් අම්මා ඔබ කියා සිත් තුල තිබූ සිහින ඔබ දැන සිටියා එය එලි කර ගන්නට ඔබ අප ළඟ සිටියා සතුරු විපත් සෑම දෙයකින් අප රැක සනසන අම්මා ඔබ තමා මෞනි අති ප්‍රේමනීය වූ ලෝ අමරේ දිව්‍ය තරුව වූ පසසමු ගී ගයා ලොවේ උතුම් අම්මා ඔබ කියා ගායන වායන හැම මොහොතේම ඔබ ළඟ සිටියා දිනෙන් දිනම දිවි ගමනේ ජය අප දුටුවා ඔබ තුන් වරමින් අපගේ දිවි එලි දුටුවා සිරස නමමු ඔබේ දෙපා මුල අප සින් බැතිනා මෞනි අති ප්‍රේමනීය වූ දෙක
දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ ඉදිරි අවුරුදු 12 13 අතරේ දිව්‍ය සම්ප්‍රසාද වහන්සේගේ බලය නැති කරලා කාවාසනිය කරලා දාන වටා විතාවක් කරගෙන යනවා. ඊට පස්සේ මේ කාන්තාවම දේවා මගෙන් මම මොකද කරන්නේ? මට පුළුවන් මේ වගේ පාප වහන්සේට කියන්නේ මම අඳුරන්නේ නැහැ නේද? ඊට පස්සේ දෙවියන් කියනවා නෑ. පියාසා ජේසු කියන්නේ ලාභෝ ආජෙන්ටිනා එතන තියෙන මගේ ඉන්නවා ස්වාමීනි. ඒ ස්වාමීගේ නම කියලා කියනවා සහෝදර සහෝදරිය. ඒ ස්වාමීට කියලා කියන්නේ ඔයා යද්දි මං එයාට කියලා දෙනවා ඇයි ඔයා යන්නේ කියලා. ඊට පස්සේ මේ කාන්තාව දෙය නැගිටලා දුවලා යනවා. මේ පල්ලිය හොයාගෙන ගිහිල්ලා මේ ෆාදර් කෙනෙක් ඉන්නවද? ඔව්. ඒ ෆාදර් ගිහිල්ලා කියනවා මම මේ ෆාදර් හම්බෙන්න ඕනේ කියපුවම ඒ ෆාදර් කියනවා උදේ මාව හම්බෙන්න කෙනෙක් එයාට ඇතුළට. ප්‍රේමවත් සහෝදර සහෝදරී මේ දෙන්න හමු වෙනකොට මේ ෆාදර් ආවා. දෙවියන්ගේ පණිවිඩයක් අරගෙන මේ ඔයා ඊට පස්සේ සිද්ධිය කියනවා ඒ ෆාදර් හොඳට අඳුරනවා පෝලන්තේ ෆාදර් කෙනෙක් දෙවන ශාම්පාල් පාපවහන්සේගේ ගමේ ස්වාමී කෙනෙක්. කොහොමද මේවා දෙවියන්ගේ කන්න ප්‍රේමවත් සහෝදරයෝ. ඊට පස්සේ දේවම්මා කියපු විස්තර ටික ඔක්කොම මේ ස්වාමීට කියලා මේ ස්වාමී දවසක් යනවා. දෙවන ශාම්පාල් පාපවහන්සේ හම්බෙන්නේ මේක නෙමෙයි උතුම් දැන් මොන්නේ ශාම්පාල් පාපවහන්සේ ඉන්න ඒ උඩ තට්ටු තුනේ අතරේ කට්ටේ කාමරේට මේ පාර යනවා. ඊළඟ කියනවා මට දේවමෑණියන්ගේ කොමේක දෙකක් තියෙනවා කියන්නේ. අපහන්සේ අතාලගෙන මම දෙන්නේ කියලා. ඔබ වහන්සේගේ ජීවිතය අනුකූලයි. ඔබ වහන්සේ මරණ කෙනෙක් ඉන්නවා. අපහන්සේ ඇස්තේ කඳුළුනවා. එන්න කියනවා මම දන්නවා. අපිට කිසිදෙයක් නැහැ. දෙවියන් වහන්සේගේ ආදරේ වාදයෙන් නියමයන්ට බාර ඊළඟට ප්‍රේමවත් සහෝදර සහෝදරන් දෙවනි දේ කියනවා මොකද්ද? අපහන්සේලා කියන දෙවියන් කියලා කියනවා කියලා දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ කෙලසන දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ විනාශ කරන කාර්යයක් මේ පණිවිඩයේ කියපු ගමන්ම පාප වහන්සේ මුළු අධිකාරවම ඒ හිටපු ඒ බිල්ඩින් එක හෙල්ලෙන්න පටන් ගන්නවා. පාපවහන්සේ අර බලගෙන මොකද වෙන්නේ? එළියට ගිහලා බලනවා භූමිකම්පාවක් වගේ දෙයක් හෙල්ලෙනවා. ඊට පස්සේ අපිට මොකද ඉන්නදාව අපේ කාලේ නම වයිතුනා කියන ආසාවල ඊට මාස 3කට පස්සේ පාපවහන්සේ වෙලිටි. ඒකෙන් පස්සේ පාපවහන්සේ බිෂොප්ස්ලා මොකක්ද යුකරිස්තියා කියලා සම්ප්‍රසාද වහන්සේගේ සුද්ධ ලියවිලා මොඩෝක ප්‍රකාශ කරනවා. මම මේ සිද්ධිය වහන්සේට දානත් දේවා මේ ජීවමාන ජේසුට කොච්චර ආදරේද? ජීවමාන ජේසුට දේවම් ආදරය කරුවේ මේ අවුරුදු 2013කට කලින් විතරක් නෙමෙයි සහෝදර සහෝදරි. තාම ආදරේ මේ සම්ප්‍රසාද වහන්සේ තුළ ඉන්න ජේසු ජීවමාන ජේසුට දේවම් ආදරේ ඒ ආදරේ අපි කිවිමුදා අපි ඉන්න තැන කියලා වෙනවා. භූමිකම්පාවේ ජීවිත විනාශය වෙනවා. ඒ නිසා අද ඔබත් එක්ක මම ලොකු දේශනාවකට භාවනාවකට යන්නේ නැහැ. එක දෙයකට කියන්නේ මේ සම්ප්‍රසාද වහන්සේට දේවාමගේ ආදරය දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ ඔබට විශ්වාස මට අදස්සන මට ඇත්තටම විශ්වාසයි කියලා මේ සුදු කූපය
පස්සේ ජේසුස් ජීවමාන ඉන්නවා කියලා කියන ඇත්තටම අත්සන් ඇත්තටම සන්තෝෂයි. පොළොවේ දුන්නේ නැහැ සාවකසාවදී. යකාට විශ්වාසය. දිසස්තර වහන්සේ වැඩමවල අරගෙන එනකොට යකු ඇච්ච මිනිස්සු භූති කියලා කෑ ගහනවා. පිටි දෙකේ අත උත්සාහ කරනවා. ලංකාවේ තරන්නේ මේ කාලේ මිනිස්සු මම දැකලා තියෙනවා. හැම මාසෙක තුන්වෙනි සිකුරාදා තියෙන සුරුණිය ඒකට අපි යනවා. මේ පිටි දෙකේ පණුව වගේ යන සහෝදර සහෝදරි සබ්සාද වහන්සේ අරන් එනකොට පාත් අපේ විශ්වාසය. යකා විශ්වාසය. යකා දන්නවා මේ ගල් ගෙඩිය ජේසුට පාම් කරන්න පුළුවන් කියලා. අපිට විශ්වාසයි. අපි කියන ඔය උද්දේශනේ කොහේ ගල් ජේසු ඉන්නේ. ලංකාවේ අර කනක් කියන්නේ අර මේ කනක් කොහෙද? මතුරලා කට්ටමිය භූතයෝ වගේ දාලා ඒ ලී කනක් කැරලි යනවා නීලා. අපිට ඒක විශ්වාසයි. සාරවහන්සේ ජේසු ඉන්නවා කියලා විශ්වාසයි. අපිට විශ්වාස නැහැ. මේ සාද මම දෙන්නේ නැහැ. දෙවියෝ නැහැ වගේ සත්සාරවහන්සේ ආදරය කරනවා. දෙවියෝ නැහැ සත්සාරවහන්සේ කියන්නේ ජීවමාන ජේසු විතරයි. මේ ලෝකේ නෝ black mask කියලා. black mask nes anera talu puja ඒක කියන්නේ යක්කු සප්පසාරවහන්සේ ඒගොල්ලන්ට ඒ පූජාව පියන්න සප්පසාරවහන්සේ වුණේ. ඒ නිසා අපේ බල්ලෙවලට හොරෙන් ඇවිල්ලා අතට අරගෙන යනවා. අරන් ගිහිල්ලා ඒගොල්ලන්ගේ පූජාවට ගිහිල්ලා සප්පසාරවහන්සේ දින දාලා පාව නටනවා. ගීතිකා කියනවා. අපට පව කරනවා මම කියන්නේ බෑ. ඒකට කියන්නේ කළු පූජාව කියලා. ඒ කළු පූජාව කරනට විශ්වාසයි. ජේසු ඉන්නවා කියලා මේ කූපේ. ඒගොල්ලෝ පූජා කරලා මේ කූපේ ගන්නේ. කතෝලික සභාවේ පල්ලියට ඇවිල්ලා මුළු වල ඉඳලා හොරෙන් මරගෙන යනවා. උන්ට විශ්වාසයි. අපිට විශ්වාස නැහැ සාහෘදයි. ඒ නිසා ඔබ මේ දේවල් පාමන ඇවිල්ලා ඔබ මම මේ ජේසු අල්ලන ස්වාමී කෙනෙක් හැටියට අපි ඔබ මේ ජේසුව ලබන ස්වාමී කෙනෙක් හැටියට අපි ඉන්න එකම කල්යාණ ආදරන්නේ ඔබතුමිය වගේ සත්පසාද වහන්සේ ආදරය කරන අපිට ශක්තිය බලය දෙන්න කියලා අපි පාපුලාන්නේ යනවාස්තරවාගෙන අන්තරාරගෙන ඉන්න අපේ සත්පසාද වහන්සේගේ ප්‍රශ්නයක් අරගලයක් විනාශයක් වෙන්න යනකොට ස්වර්ගයට වෙනවා බලන් ඉන්නකෝ පොළොවට බහලා දර්ශනයේ වෙවි එක නාග මේක ආරක්ෂා කරගන්න බුදුම අරගලයක යුද්ධයක ඉන්න ඔයා අපිට උගන්වන්න ආදරාවෙන් මේ සප්පසාද වහන්සේ ආදරය කරා. महोत्तम देवी प्यारनी कुमारी मरियाम जंग पापे विदास कर विश्वीय मातावन लेस मेलव जनित कल वහන්සේට අපි ස්තුති කරමු. පරමෝත්තම වූ ජේසු ක්‍රිස්තුනි මාංශගත වීමේ ප්‍රේමණීය අභිලාෂ තුල ඕතමයේ කුස සුද්ධ වූ වාස භවනයක් කරගත්තා වූ ඔබ වහන්සේට අපි වන්දනා කරමු. පාරිශුද්ධ වූ ආත්මයානි කර්මවරයන් වසංගමින් ඇතුළ ජීවමාන මන්දිරයක් තැනුවා වූ වහන්සේට අපි මහිම ගුණ ගීගයමු. කුමරි මරියාවන් වන අප මාතාවෙනි යේසුස් සමිදානන් මෙන් අම්මියා ඔබ ඇමතීමේ භාග්‍ය උදා කර දුන් ඔබතුමියට අපි ස්තුති කරමු. දෙවිගරේමට හිසනමා වචනේ දාසියවෙනි දේවකන්ට අවනත වීමේ කීකරු පම කියා දුන්නම්මා ඔබ මේ
අරුමය ලොවට හොඳගා කියන අම්මා ඔබ නොවේද? කානානුවර පුතු සමගින් කඳුළු සිනාවට හැරවූ භාග්‍යවත් අම්මා ඔබ නොවේද? කල්වාරි ගමනේ කඳුළු වේදනා දරා ගනිමින් ඔබ පුතණුවන් සමග ගැලවීමේ යාගය තුල ඒකාත්මී වූ අම්මා ඔබ නොවේද? බියපත් වූ ගෝලයින් බලගත කර සේනාපති සේනාවේ විකුම්පාමින් අපෝස්තලවරුන්ගේ රාජේශ්වරිය නම් විරුදාවලියල අම්මේ මේ සංඝේ ආදරයෙන් බාරගත බඳුවේ අපගේ පවුල් පාරිශුද්ධවත් කරමින් වේදනා කඳුළු පිසදමමින් රැකී ආරක්ෂා ලබා දෙමින් ශාරීරික මානසික ආත්මික සුවය දානය කරමින් දරු සම්පත් ලබා දෙමින් දෙවිදු පාමුලබ්බ උදෙසා යාඥා කළ මැනව. අපෝස්තලවරුන්ගේ රාජේශ්වරිය වූ ප්‍රේමණීය අම්මේ එළඹෙන අවස්ථර පුරාවට ඔබගේ මාතෘකා ආශිර්වාදය ලැබීමේ මොහොත දැන් පැමිණ ඇත. ඔබගේ දැසින් අප දෙස බලා ඔබේ දෙසවලින් අපේ අඳුනා අසා ඔබේ ගෝත් අප වෙනුවෙන් නොසවා අප උදෙසා යාඥා කළ මැනව. ආමෙන් ජේසු. නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමීන් වහන්සේ කෙරෙහිය ස්ත්‍රීකතුරින් ආශිර්වාද ලබී වහන්සේ ඔබගේ ස්ත්‍රී කුසේ පළවෙනි ජේසුස් ආශිර්වාද ලබාවුය. සාන්ත මරියනී දේවයනි පාපිනෝ වෙසා දනුතමේ මරණ වෙලේදී යාඥා කළ මැනව. ආමෙන් ජේසු. අපෝස්තලවරුන්ගේ රාජේශ්වරියනි ආදරණීය සහෝදර සහෝදරියනි, දැන් ඉන්නේ තාමත් ගාමිය මොහොත දේවාංගගේ ආශිර්වාදය දානය කෙරුවයින් පසුව ඔබව ස්ථානා දේවාංගව ප්‍රගීත් පිටුමට බාර අදින් පස්සේ ඔබ වාර වෙන්නේ ප්‍රගීත් පිටුම. සැප්තැම්බර් මාසයේ වැඩ ගොඩාක් කරන්න තියෙනවා. ලුර්දු නුවර ප්‍රදායන තිබෙනවා. මම ආයේ ඉතාලියට එන්නේ හෙට ගිහිල්ලා ඔක්තෝබර් මැද වගේ. ඒ නිසා අද ඉඳන් ඔබව ප්‍රගීත් ස්වාමී බාර. ප්‍රගීත් ස්වාමී කියලා කියන්නේ රත්තරන් ස්වාමී. සුද්ධවන්ත මාංශ අවුරුදු 22ක් අපි එකට හිටියා. ඉන්න මම ඒක හොඳට උදා ප්‍රගීත් ස්වාමී තාමත් තමයි මුළු කොල්ම පදවිය කාලේ ගිහිල්ලා රෝසකස් මෑණියන්ගේ සුවලම ස්ථාපිත කළේ. අතු උල් කරන්න ඕනේ සහෝදර සහෝදරි. එනිසා මේ බාර දෙන්නේ බාර දිය යුතුම අත් දෙකකට. එනිසා ඔබ මාසෙකින් ඥාන කරන බාරවලදී ස්තුතියි නමගේ එකටම දේවාම්මාව යුස්ලේ කුමාරගේ බලා ගන්න. මේ දරුවෝ හරි ළඟයි. හැබැයි හිත හරි හොඳයි. මේ දරුවෝ බලා ගන්න. මේ අම්මාව බලා ගන්න.
තරුව පසසමු ගී ගයා ලොවේ උතුම් අම්මා ඔබ කියා